හරි. එතකොට පුතේ අද කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ දෙවෙනි වාර විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍රයක්. හරිද? එතකොට මේකේ මම පළවෙනි කොටස වගේම දෙවෙනි කොටසත් කතා කරනවා. මුලින්ම දැන් අපි පටන් ගන්න යන්නේ පළවෙනි කොටස සාකච්ඡා කරන්න. ඒතකොට අපි දන්නවා පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා කියලා. අන්න ඒ 20 තමයි එතකොට මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ලින්ක් එකක් විදිහට අනිවාර්යෙන් පුතේ මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සලම ඔයගොල්ලෝ තනියම කරන්න. තනියම කරාට පස්සේ පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට අඩුපාඩු ටික හදාගන්න. ඒක නිසා මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක හරහා ඊට පස්සේ ඒකට උත්තර ලියලා ලිව්වට පස්සේ මේ වීඩියෝ එකෙන් හරි වැරදි පරීක්ෂා කරගන්න පුළුවන්. බලන්න පළවෙනි ප්‍රශ්නය සදිශ සංඛ්‍යා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ ධන 5 ගුණ කිරීම ඍණ 3 ගුණ කිරීම ධන 2. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම අපිට සුළු කරන්න පුළුවන් පාස්වෙන් වමේ සිට දකුණට. වමේ සිට දකුණට සුළු කරන්න පුළුවන්. එතකොට මුලින්ම ධන 5යි ඍණ 3යි ගුණ කරන්න තියෙන්නේ. මෙතනත් පොතේ මුලින්ම ලකුණු තීරණය කරන්න. ධනයි ඍණයි අසමාන ලකුණු දෙකක් ගුණ වෙනවා නම් ලකුණ එන්නේ පිළිතුරේ ලකුණ විදිහට එන්නේ ඍණ. 5 වරක් 3 15යි. එතකොට මෙතන එන්නේ ඍණ 15. ගුණ කිරීම ධන 2. මෙතන ධන 2. අන්න දැන් ඍණ 15යි ධන 2යි සුළු කරන්න තියෙන්නේ. මෙතනත් මුලින්ම ලකුණු තීරණය කරගන්න ඕනේ. එතකොට ඍණයි ධනයි කියන්නේ ඍණ 15 වරක් 2 කියන්නේ 30යි. අන්න උත්තරේ එනවා අපිට ඍණ 30ක් විදිහට. උත්තරේ ඍණ 30යි. ප්‍රශ්නාංක 2 0.32 ගුණ කිරීම 0.4 සුළු කරන්න. දශම ගුණ කිරීමක් තියෙන ප්‍රශ්නේ. මෙතනදී මේ දශම සලකන්නේ නැතුව සාමාන්‍ය විදිහට සංඛ්‍යා ගුණ කිරීම කරලා අපිට ඊට පස්සේ දශම වටේලා ගන්න දශම ස්ථාන සලකලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට 32 4ෙන් ගුණ කරාම හරි. 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. 128ක් එන්නේ. 32 4ෙන් ගුණ කරාම එන්නේ 128ක්. දැන් බලන්න මෙතන මේ ගුණ කරන සංඛ්‍යාවල දශම ස්ථාන ගන්න කීයද කියලා. මෙතන 1යි මෙතන 2යි ඔක්කොම දශම ස්ථාන කීයද? දශම ස්ථාන 3යි. ඒතකොට දශම ස්ථාන කියන්නේ මේ දශම හිතට දකුණින් තියෙන ඉලක්කම් ගන්න. මෙතන ඉලක්කම් 1යි මෙතන දශම හිතට දකුණු පැත්තෙන් තියෙන ඉලක්කම් ගන්න 2යි. ඔක්කොම දශම ස්ථාන ගන්න 3යි. දැන් මෙතන 128යි කියන්නේ 128යි දශම බිංදු. හරි මෙහෙමයි තියෙන්නේ 128යි කියන්නේ 128යි දශම බිංදු. මේකේ මේ දශම හිත ගන්න ඕන දශම ස්ථාන 3ක් වම් පැත්ත. එතකොට මේ ඉදිරියෙන් මුකුත් නැහැ කියන්නේ ඉදිරියෙන් පුතේ තියෙන බිංදු. හරිද? එතකොට දශම ස්ථාන 3ක් වමට ගත්තාම බලන්න 1යි 2යි 3යි. මෙන්න මෙතනට තමයි දශම හිත සම්බන්ධ වෙන්නේ. එතකොට උත්තරේ එන්නේ කීයද? 0.128යි. 0.128 තමයි පිළිතුර එන්නේ. 0.128. ප්‍රශ්නාංක 3 ගුණ කිරීම 3 වරහන් තුල x ඍණ 2 සමානයි 15 විසඳන්න. මේ විදිහට විසඳන්න කියලා ප්‍රශ්නයක් දුන්නොත් අනිවාර්යයෙන්ම මේ අඤ්ඤාතය අගේ හොයන්න තියෙනවා. එතන මෙතන අඤ්ඤාතය. ඒ කියන්නේ අගේ නොදන්නා පදේ තමයි x පදය. එතකොට x වල අගේ හොයන්න තියෙනවා. මෙතන අපිට ක්‍රම දෙකකට සුළු කරන්න පුළුවන්. එකක් තමයි 3න් මේ වරහන් තුල තියෙන පද වෙන වෙනම ගුණ කරලා ප්‍රසාරණය කරලා x හොයන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. මෙතන බලන්න වම් පැත්ත 3න් බෙදුවොත් මේ 3 කැපෙනවා 3ට 3 කැපෙනවා. ඒ වගේම වම් පැත්ත 3න් බෙදුවොත් දකුණු පැත්තත් බෙදන්න ඕනේ 3න්ම 15ක් 3න් හරියටම බෙදෙනවා. අන්න ඒ විදිහට මේ වම් පස සහ දකුණු පස එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා නම් ලේසිම ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. එතකොට මෙතන 3 වරහන් තුල x ඍණ 2 සමානයි 15 වම් පැත්ත බෙදනවා 3න් එහෙනම් දකුණත් බෙදන්න ඕන 3න්. එතකොට මෙතන 3ට 3 කැපිලා යනවා. ඉතුරු වෙනවා x ඍණ 2. 15 බෙදන්න ඕන 3න් 3 වරක් 15යි. එහෙනම් 15ට 3 ගියද 5යි. දැන් මෙතන ලේසියෙන් අපිට සුළු කරගන්න පුළුවන් x තනි කරගන්න එක. ඍණ 2 ඉවත් කරන්න දාන්න ඕන දාන දෙකක්. වමට කරේ මොකද්ද? ඒකම දකුණු පැත්තට කරන්න ඕන දෙපැත්ත බැලන්ස් වෙන්න. එහෙනම් පහටත් එකතු කරන්න ඕන දෙකක්. ඍණ 2කට දාන 2 කැපුණා. x සමානයි 5 දාන 2 උත්තරේ 7.
ප්‍රශ්නාංග 4 මෙම සංයුක්ත තල රූපයේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියලා කියන්නේ පුතේ වටේ දිග. තල රූපයේ වටේ දිග. බලන්න දැන් මේ තල රූපයේ මිනුම් මොනවද කියලා. මෙතන ඉඳලා මෙතනට දීලා තියෙනවා දිග සෙන්ටිමීටර් 7ක්. මෙතන මේ මෙන්න මෙතන කුඩා ඉරකි. මෙන්න මේ දිග පෙන්නලා තියෙනවා සෙන්ටිමීටර් 3ක්. කෙටි ඉරක් කියන්නේ සෙන්ටිමීටර් 3ක්. හරිද? එතකොට මෙතන මේ කොටස සෙන්ටිමීටර් 3ක් කියන්නේ මෙතන දිගක් කීයද? සෙන්ටිමීටර් 3යි. මොකද මෙතන කෙටි ඉරන්න පෙන්නලා තියෙන්නේ. ඒ වගේම මෙතන සෙන්ටිමීටර් 3ක් මේ දිග ගන්න පුළුවන්. කෙටි ඉරකින් පෙන්නලා තියෙන දිග. හරි. මෙතන මේ කොටස 3යි මේ කොටස 7යි. අන්න එතකොට මෙතන 3යි මෙතන 7යි. ඊළඟට මෙතන 3යි මෙතනත් 3යි. මේ ගන්න කොටස් ටිකේ ටිකක් දාගත්තාම ලේසි. දැන් මේ දිග නෑනේ. මේ දිග දීලා නෑ. එතකොට අපි දන්නවා මෙතන ඉඳලා මෙතනට දිග සෙන්ටිමීටර් 7යි. මෙතන ඉඳලා මෙතනට දිග සෙන්ටිමීටර් 3යි. මොකද මෙතන 3යි කියන්නේ මෙතන සෙන්ටිමීටර් 3ක් තියෙනවා. හරි. එතකොට මේ දිගවල දෙකත් හරි. ඒ කියන්නේ මෙතන අපිට එකපාර දිග ගන්න පුළුවන් 7.3 සෙන්ටිමීටර් 10ක් විදියට. ඊට පස්සේ මෙතන 3යි නම් මේ දිගත් කීයද? මේ දිගත් සෙන්ටිමීටර් 3යි. මේ ටික 3යි නම් මේ ටිකත් 3ක් තියෙනවා. ඊළඟට මෙතන 3යි නම් මෙන්න මේ දිගත් වෙනවා සෙන්ටිමීටර් 3ක් විදියට. ඔන්න දැන් දිගවල ටික හරි. මේ ටික ඔක්කොම එකතු කරලා ගන්න තියෙනවා. හරි. එතකොට බලන්න තුනේ කොටස් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. තුනේව 6යි. එකපාර ගුණ කරලා ගන්න එක ලේසි. තුනේව 6යි. ඊළඟට 7ඒව කීයද? 7ඒව 2යි. මෙතනයි මෙතනයි. right. 7ඒ කොටස් 2යි. right. එතකොට 3 වරක් 6 18යි. 7 වරක් 2 14යි. 18යි 14යි කියන්නේ 32යි. ඒකකේ අනිවාර්යෙන් දාන්න ඕන පරිමිතිය පෙන්නද්දි ඒකකේ දිගන් නිසා සෙන්ටිමීටර්ස් වලින් එනවා 32ක්. සෙන්ටිමීටර් 32ක් තමයි මේ තල රූපේ සංයුක්ත තල රූපේ පරිමිතිය වෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ බලන්න ප්‍රශ්නාංක 5 A සමානයි 1 4 9 16 25 නම්. අන්න ඒ කියන කුලකය අපිට දීලා තියෙනවා. ඒතර බලන්න කුලකයන් නම් කරලා තියෙන විදිය ඉංග්‍රීසි වෝඩියේ කැපිටල් අකුරක් පාවිච්චි කරලා තියෙනවා. සගල වරහන් පාවිච්චි කරලා තියෙනවා. සගල වරහන් තුල එක් එක් අවයවය වෙන් කරලා තියෙනවා ක්‍රමාදාව. එතකොට මෙන්න මේ A කියන කුලකේ දීලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ NA කීයද? N කියලා කියන්නේ නම්බර් කියන්නේ. right. A කියන කුලකේ අවයව ගණන. right. A කියන කුලකේ අවයව ගණන. N කියන්නේ නම්බර් කියන එක. ඒ කියන්නේ ගණන කියන එක. එතකොට කුලකේ අවයව ගණන කීයද කියලා අහන්න. බලන්න 1යි 2යි 3යි 4යි 5යි. එතකොට A කියන කුලකේ අවයව ගණන කීයද? උත්තර එන්නේ 5ක්. අවයව 5ක් තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 6 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ධන 10 කාල කලාපයේ පිහිටි නගරයකි ග්‍රීනිච් වේලාව 11:45 වන විට මෙල්බර්න් නගරයේ වේලාව සොයන්න. එතකොට ග්‍රීනිච් වේලාව 11:45 කියලා දීලා තියෙනවා පැය 24 ක්‍රමයට. පැය 24 ක්‍රමය කියලා කියන්නේ සම්මත ආකාරය. සම්මත ආකාරයෙන් දීලා තියෙනවා 11:45යි. හරි. එතකොට ග්‍රීනිච් වේලාව කියලා කියන්නේ පුතේ කාල කලාපයේ බිඳුවට අදාළ. ග්‍රීනිච් වලට අදාළ කාල කලාපය බිඳුවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් කාල කලාපයේ ධන 10යි. ඒ කියන්නේ බිඳුවට එකතු වෙන්න ඕන කීයද? 10ක්. මෙල්බර්න් වල කාලය හොයනවා. වේලාව හොයනවා. එහෙනම් මෙතන ග්‍රීනිච් වල වේලාවට එකතු වෙන්න ඕන පැය 10ක්. එතකොට 11:45ට එකතු වෙන්න ඕන පැය 10ක කාලයක්. හරි. උත්තරේ එන්නේ 21:45. හරි. 21:45. එතකොට අපිට ඒක සම්මත ආකාරයෙන් මේ විදිහට ලියන්න පුළුවන් 21:45. එතකොට පැය 24 ක්‍රමයට තමයි 21:45 එන්නේ. එතකොට මේක පැය 12 ක්‍රමයට ලියනවා නම් අපිට ලියන්න පුළුවන්. වෙලාව කීයද? 21:45 කියන්නේ පස්වරු 9:45. හරි. හැබැයි මේ ගානේ විශේෂයෙන් කියලා නැහැ පැය 12 ක්‍රමයට ලියන්න කියලා. එහෙම ලියන්න කියලා කිව්වොත් උත්තරේ ලියන්න ඕන පස්වරු 9:45. හරි. ඊට පස්සේ පුතේ බලන්න ප්‍රශ්නාංක 7 භාග සුළු කරන්න තියෙන්නේ. භාග දෙකක් ගුණ කිරීමක් තමයි තියෙන්නේ එතන. එතකොට බලන්න භාග දෙක 6න් 5 එක භාගයක් අනිත් භාගය 3න් 2.
රයිට් මුලින්ම භාග සුදු කරද්දී බලන්න ඕන හරය සහ ලවයේ කපන්න පද තියෙනවද කියන එක. දැන් බලන්න මෙතන 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3ක් කියලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට උඩ සහයට කපන්න පුළුවන් පද ඉස්සෙල්ලම කපා ගන්න ඕනේ. ඊට පස්සේ භාග දෙකේම ලවයන් දෙක වෙන වෙනම ගුණ කරන්න ඕනේ. 5 වරක් 1 5යි. ඊට පස්සේ හරයන් දෙක ගුණ කරන්න ඕනේ. 3 වරක් 3 9යි. උත්තරේ එන්නේ 9න් 5. උත්තරේ එන්නේ 9න් 5. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 8 ටොන් කිලෝග්‍රෑම් සම්බන්ධ ගාණක් ස්කන්ධයේ පාඩමට අදාළ ගාණක් එකතු කරන්න තියෙන්නේ. බලන්න 5යි 5යි 10යි බිඳුවක් දැම්ම ඉතිරි 1යි 1යි 7යි 8යි 8යි 5යි 13යි 13යි 7යි 20යි බිඳුව දැම්ම ඉතිරි 2යි 2යි 5යි 7යි 7යි 4යි 11යි 1 දැම්ම ඉතිරි 1යි. එතකොට මෙතන එකක් කියලා කියන්නේ ටොන් එකක්. මෙට්‍රික් ටොන් පැත්තට තමයි එකක් කියන්නේ. එතකොට 1යි 4යි 5යි 5යි 3යි 8යි 8යි 1යි 9යි. පිළිතුර වෙන්නේ මෙට්‍රික් ටොන් 9යි කිලෝග්‍රෑම් 100ක්. මෙට්‍රික් ටොන් 9යි කිලෝග්‍රෑම් 100ක්. රයිට්. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න 9ට. රුපියල් A බැගින් පෑන් 5ක්ද? රුපියල් A බැගින් පෑන් 5ක්ද? රුපියල් B බැගින් පැන්සල් 8ක්ද? රුපියල් 15 බැගින් පොත් 2ක්ද මිලදී ගැනීමට වැය වන මුදල බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. එතකොට එක පෑනක් A බැගින් පෑන් 5ක්. එතකොට එකක් 5 බැගින් එකක් A බැගින් පෑන් 5ක් කියන්නේ A ගුණ කිරීම 5ක්. A ගුණ කිරීම 5යි කියන්නේ 5යි A. එතකොට පෑන් 5ක් මිලදී ගැනීමට යනවා රුපියල් 5යි A ප්‍රමාණයක් A ඇසුරෙන්. A සම්බන්ධ කරලා ගත්තාම A ඇසුරෙන් යනවා 5යි A ප්‍රමාණයක්. රුපියල් 5යි A ප්‍රමාණයක්. ඊළඟට රුපියල් B බැගින් පැන්සල් 8ක්. එක පැන්සලක් B ඒ වගේ පැන්සල් 8ක්. එහෙනම් පැන්සල් සදා යනවා B ඇසුරෙන් රුපියල් 8යි B ප්‍රමාණය. 8යි B ප්‍රමාණය. ඊළඟට රුපියල් 15 බැගින් පොත් 2ක්. 15 ගුණ කිරීම 2යි කියන්නේ 30යි. උත්තර මෙතන 30යි. මේ ඔක්කොම ඒකකයෙන් ඕන රුපියල් වලින්. හරි. එතකොට රුපියල් 5යි A ධන 8යි B ධන 30ක ප්‍රමාණයක් වැය වෙනවා. මේ ඔක්කොම මිලදී ගන්න. රයිට්. බලන්න පුතේ ප්‍රශ්නාංක 10 ABC යනු සම පාද ත්‍රිකෝණයකි. එතකොට මේ ABC ත්‍රිකෝණයේ පාද තුනම එකිනෙකට සමාන වෙනවා සම්පාද ත්‍රිකෝණය. රෝමනාංක 1 එහි සමමිති අක්ෂ ලකුණු කරන්න. සමමිති අක්ෂ ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ හරියටම කොටස් දෙකකට වෙන් වෙන අක්ෂ මේ විදිහට පෙන්වන්න ඕන. හරි. එතකොට මෙතනින් අපිට මේ විදිහට සමමිති අක්ෂයක් අදින්න පුළුවන් A හරහා ඊළඟට C හරහා අදින්න පුළුවන්. මේක පුතේ අඩි රූලයි පැන්සලයි පාවිච්චි කරලා පැහැදිලිව පෙන්නන්න රේඛා කෙලින් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට සම්මිතික අක්ෂ අපිට ලක්ෂණ කරන්න පුළුවන් තුනක්. එතකොට මේ සම්මිතික අක්ෂ තුනම පේනවනේ දෙකම ලක්ෂයකදී ඡේදනය වෙනවා එකිනෙක. ප්‍රෝමනාංක 2 භ්‍රමක සම්මිති ගණය ලියන්න. භ්‍රමක සම්මිතිය කියන්නේ පුතේ මේ ABC සමපාද ත්‍රිකෝණයට අදාළව ගත්තොත් මේ ABC සම්පාද ත්‍රිකෝණයේ යම් ලක්ෂයක් ඔස්සේ මෙන්න මෙතන ලක්ෂය අපි ගමු. මේ සම්මිතික අක්ෂ සියල්ලම ඡේදනය වන ලක්ෂය. මෙන්න මේ වගේ ලක්ෂයක් ඔස්සේ මේක භ්‍රමණය කරද්දී භ්‍රමණය කරනවා කියන්නේ කරකවන. රයිට්. මේ තල් රූපේ කරකවන. හිතන්න මෙතනට පතරේ කටුවක් වගේ මෙතන තියලා තව කටුවේ කටුව කියලා හිතන්න. එතනින් තියලා මේ කරකවන. හරි. දක්ෂිනාවර්තව හරි වාමාවර්තව හරි. ඒ කියන්නේ දකුණු පැත්තට හරි වම් පැත්තට හරි කරකවනවා. කරකවද්දී අපි දකුණු පැත්තට කියලා හිතමු. මේ විදිහට කරකවනවා. කරකවද්දී එක් වටයක් කරකවද්දී ඒ කියන්නේ අංශක කීයද? එක වටයක් කියන්නේ අංශක 360ක්. අංශක 360ක් එක් වටයක් කරකවද්දී මේකේ මුල් පිහිටුම තියෙනවනේ. මුල් පිහිටුම කියන්නේ මෙන්න මේ විදිහට මේ හැඩයෙන් තියෙන. මෙන්න මේ මුල් පිහිටුමත් එක්ක සම්පාත වන කියන්නේ ඒ හැඩයම පිහිටන. කියන්නේ ඒ මතම එකිනෙක පිහිටන. ඒ මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගන්න තමයි භ්‍රමක සමමිති ගණය කියලා කියන්නේ. භ්‍රමක සමමිති ගණය කියන්නේ එතකොට යම් තල රූපයක් යම් ලක්ෂයක් ඔස්සේ එක් වටයක් ඒ කියන්නේ අංශක 360ක් භ්‍රමණය කිරීමේදී ඒ කියන්නේ කරකවද්දී මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගන්න. මුල් පිහිටුමත් සමග සම්පාත වන වාර ගන්න. එතකොට මේක අපි අංශක 120ක් මේ පැත්තට මෙහෙම කරකුවොත් මේ A ලක්ෂය පුතේ පිහිටන්නේ එතකොට මෙතනනේ. මේ A ලක්ෂය මෙතනට යනවා.
මෙතන තියෙන C ලක්ෂය යනවා මෙතනට, මෙතන තියෙන B ලක්ෂය යනවා උඩට, මෙතනට යනවා. ඔන්න එතකොට අර කලින් තිබ්බ පිහිටුම, ඒ කියන්නේ මුල් පිහිටුමත් එක්ක සම්පාත වුණා. ඔන්න එකපාරක් සම්පාත වුණා. අංශක 120යි කැරකුයි. තාම වටයක් කැරකුවේ නැහැ. ඊට පස්සේ තව අංශක 120ක් කරකවද්දී මොකද වෙන්නේ? මෙතන තියෙන A ලක්ෂය මෙතනට යනවා. ඊළඟට මෙතන තියෙන C ලක්ෂය උඩට යනවා. ඊළඟට මෙතන තියෙන B එක මෙතනට යනවා. ඔන්න තව වටයක් දකුණට කැරකුවා. ඔන්න ආයෙ මුල් පිහිටුමත් එක්ක දුන්නේ සම්පාත. මුල් පිහිටුම කියන්නේ මෙන්න මේ තිබ්බ හැඩය. හරි. ඒතර සම්පාත වුණා දෙපාරක්. ඊට පස්සේ තව අංශක 120ක් කරගුවාම තමයි අංශක 360 සම්පූර්ණ වටය සම්පූර්ණ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන තියෙන එක යන උඩට මෙතනට යනවා. ඊළඟට මෙතන තියෙන C එක යනවා දකුණු පැත්තට. දකුණේ තියෙන D එක යනවා. D ලක්ෂය යනවා. B ශීර්ෂය යනවා. එතන වම් පැත්තට. අන්න මුල් පිහිටුම සමග ආයෙත් දුන්නේ. තුන්වෙනි පාට සම්පාත වුණා. ඒතර පළවෙනි පාර සම්පාත වුණා අංශක 120ක් කරකවද්දී, ඊට පස්සේ තව අංශක 120ක් දක්ෂිනාවර්තව කරකවද්දී භ්‍රමණය කරද්දී දෙවෙනි පාර මුල් පිහිටුමත් එක්ක සම්පාත වුණා. තව අංශක 120ක් කරකවද්දී ඒ කියන්නේ සම්පූර්ණ වටේ සම්පූර්ණ වෙද්දී ආයෙත් අර කලින් තිබු මුල් පිහිටුමත් සමග එකිනෙක සම්පාත වුණා. අන්න ඒ විදිහට මුල් පිහිටුමත් සමග මේ තල රූපයේ සම්පාත වන වාර ගන්න තමයි භ්‍රමක සම්මිති ගණය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන අපි භ්‍රමණය කරන්න පාවිච්චි කරපු කේන්ද්‍රය, ඒකට අපි කියනවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. මොකක්ද කියන්නේ? භ්‍රමණ කේන්ද්‍රය. එතකොට මේ විදිහට භ්‍රමක සම්මිතියක් තියෙනවා නම් ඒ වලට අපි කියනවා, ඒ තල රූප වලට අපි කියනවා භ්‍රමක සම්මිතියක් සහිත තල රූප කියලා. භ්‍රමක සම්මිතියක් සහිත තල රූප. එතකොට මේ විදිහට මුල් පිහිටුමත් සමග වටයක් කරකවද්දී සම්පාත වන වාර ගන්නට කියනවා භ්‍රමක සම්මිති ගණය කියලා. හරිද? එතකොට භ්‍රමක සම්මිති ගණය විදිහට එන්නේ කීයද? මේකට අදාළ වෙන්නේ 3යි. හරි. දැන් සමචතුරස්‍රයක් වගේ ගත්තොත් සමචතුරස්‍රයක සම්මිතික අක්ෂර ගණන 4ක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට සමානව බෙදෙන විදිහට සම්මිතික අක්ෂර 4ක් ඔස්සේ නමන්න පුළුවන්. එතකොට භ්‍රමක සම්මිති ගණය ගත්තොත් සමචතුරස්‍රයකට අදාළ වෙනවා 4ක්. සම්මිතික අක්ෂර ගණනත් 4යි, භ්‍රමක සම්මිති ගණයත් 4යි. ඒ කියන්නේ මේ මුල් පිහිටුමත් සමග සම්පාත වන වාර ගන්න එක් කොටයක් කරකවද්දී 4ක් විදිහට ලැබෙනවා. ප්‍රශ්න අංක 11 රෝමනාංක 1 ප්ලේටෝ කැට වර්ග කීයද? පුතේ ප්ලේටෝ කැට වර්ග කීයක් තියෙනවද? ප්ලේටෝ කැට වර්ග තියෙනවා 5ක්. හරි. රෝමනාංක 2 එයින් දෙකක් නම් කරන්න. දෙකට අපි 5ක් මතක් කරගමු. පළවෙනි එක තමයි ඝනකය. හරි. ඝනකය ගන්න පුළුවන්. ඊළඟට සවිදි චතුස්තලය ගන්න පුළුවන්. සවිදි චතුස්තලය ඊළඟට සවිදි අෂ්ටතලය. සවිදි අෂ්ටතලය ගන්න පුළුවන්. ඊළඟට සවිදි ද්වාදස තලය. ද්වාදස තලය ගන්න පුළුවන්. ඊළඟට සවිදි විංශති තලය. සවිදි විංශති තලය. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් ප්ලේටෝ කැට වර්ග 5ක්. ඝනකය, සවිදි චතුස්තලය, සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදස තලය, සවිදි විංශති තලය. එතකොට මේ ප්ලේටෝ කැටවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ප්ලේටෝ කැටයක සියලු මුහුණත් එකම හැඩයෙන් තමයි පිහිටන්නේ. දැන් උදාහරණයක් විදිහට ඝනකය ගත්තොත් ඝනකයේ සියලු මුහුණත් වල හැඩය වෙන්නේ සමචතුරස්‍රාකාර හැඩයක්. සවිදි චතුස්තලය ගත්තොත් සමපාද ත්‍රිකෝණාකාර මුහුණක් පිහිටන්නේ. අන්න ඒ විදිහට එකම බහුවර්ෂයක හැඩයක් තමයි ප්ලේටෝ කැටයක මුහුණතක හැඩය වෙන්නේ. ඒ වගේම ප්ලේටෝ කැටයක පුතේ එක් ශීර්ෂයකදී හමුණු මුහුණක් ගන්නත් එකකට සමානයි. උදාහරණයක් විදිහට ඝනකයම අපි ගත්තොත් මේ ඝනකයේ මේ එක ශීර්ෂයකදී හමුවන මුහුණක් ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ශීර්ෂය ගත්තොත් මේ ශීර්ෂයේදී මුහුණක් කීයක් හමු වෙනවද එකිනෙකට? මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. හරි. එතකොට මුහුණක් 3යි. මෙතන පතුලෙන් ගත්තොත් මෙන්න මේ ශීර්ෂය ගත්තොත් මේකයි, මේකයි, ඊට පස්සේ යටින් තියෙන මුහුණටයි. අන්න ඒ විදිහට එක් ශීර්ෂයකදී හමුණු මුහුණක් ගන්න ප්ලේටෝ කැටයක අනිවාර්යයෙන්ම එකිනෙකට සමාන වෙනවා. ප්‍රශ්න අංක 12 ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය මතක් කරගන්න ඕනේ. දෙකෙන් එක ගුණ කිරීම, ආධාරකයේ ගුණ කිරීම, ලම්බ උස.
හරි. එතකොට මේ ත්‍රිකෝණයට අදාළව අපිට ගන්න පුළුවන් දෙකෙන් එක් ගුණ කිරීම ආධාරකය AB පාදයේ දිග සෙන්ටිමීටර 12යි ලම්බ උස සෙන්ටිමීටර 8යි. ලම්බ උස කියන්නේ මෙතන ඍජු කෝණයේ තියෙන්න ඕන අනිවාර්යෙන් ලම්බ වෙන්න ඕන රේඛාව. එතකොට ලම්බ උස ගන්න පුළුවන් මෙතන අපිට 8ක්. දැන් මෙතන බලන්න උඩයට කැපෙන සංඛ්‍යා සුදු කරලා සරලම ආකාරයෙන් උත්තරේ ගන්න පුළුවන්. 2ට 2 1යි 12ට 2 6යි 6 වරක් 8 48යි ඒකකයේ වර්ග සෙන්ටිමීටර්. මෙතන අනිවාර්යෙන් වර්ග සෙන්ටිමීටර් කියන ඒකකයේ දාන්න වර්ගඵලයක් නිසා. ඊට පස්සේ ප්‍රශ්නාංක 13 x යගේ සොයන්න. බලන්න පුතේ මෙතන x වල අගේ හොයන්න තියෙන්නේ. මේ ගාන හදන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපි ලේසිම ක්‍රමයට යමු. exam එකෙත් මේ ක්‍රමයටම කරන්න. අපි දන්නවා මේ වගේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ කෝණය හැදලා තියෙන බාහිරින් පිටතින්. ඒතර මේක බාහිර කෝණයක්. එනේ බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර. අභ්‍යන්තර කියන්නේ ඇතුලේ සම්මුඛ කෝණවල එකතුවට. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වෙනවා. මෙන්න මේ පිටතින් හැදෙන ත්‍රිකෝණයේ බාහිර කෝණයට. එතකොට සම්බන්ධතාවය ලියන්න පුළුවන් අපිට x දාන අංශක 60 සමානයි අංශක 105. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ. එතකොට මෙතන x තනි කරගන්න තියෙන්නේ. අපි දන්නවා ධන 60 කියන මෙතන සංඛ්‍යාවේ ගණිත කර්මයේ ධන. එතකොට ඒක ප්‍රතිවිරුද්ධ ගණිත කර්ම විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඍණ. එහෙනම් මෙතන ධන 60 කපන්න දාන්න ඕන ඍණ 60ක්. එතකොට දකුණු පැත්තෙත් අපි දාන්න ඕන ඍණ 60ක්. මොකද සමීකරණයක් කියන්නේ හරියට දෙපැත්ත සම්බර කරාදියක් වගේ තමයි. වම් පැත්තට අපි දෙයක් කරොත් ඒ දෙයම කරන්න ඕන දකුණු පැත්තට. ඒතර වම් පැත්තට ඍණ 60ක් දැම්මනම් දකුණු පැත්තට දාන්න ඕනේ ඍණ 60ක්. මෙතන දාන 60ට ඍණ 60 කැපෙනවා. එතකොට x සමානයි 105න් අඩු කරන්න ඕන 60ක්. ඒ කියන්නේ අංශක 45යි. මෙතන පුතේ අනිවාර්යෙන් මේ අංශක ලකුණ පෙන්නන්න අංශක අනිවාර්යෙන් තියෙන්න ඕන. අංශක 45ක් එන්නේ. right ඊට පස්සේ ප්‍රශ්නාංක 14 ග්‍රීනිච් වේලාව පෙරවරු 8:45 වන විට ඍණ 3 කාල කලාපයේ පිහිටි රටක වේලාව කීයද? එතකොට ග්‍රීනිච් වේලාව තමයි දීලා තියෙන්නේ පෙරවරු 8:45 විදියට. අපි දන්නවා ග්‍රීනිච් වලට අදාළ කාල කලාපයේ බිඳුවයි. ග්‍රීනිච් වලදී කාල කලාපය අපි ගන්න බිඳුවක් විදියට. දැන් ලංකාව කියන රට ගත්තොත් ලංකාවට අදාළ වෙන්නේ ධන 5මාර කියන කාල කලාපය. හරි. අන්න ඒ වගේ යක්ෂාංශ දේශාංශ මත ඒ රටවල පිහිටීම අනුව කාල කලාප වෙන් කරලා තියෙනවා. ඒතකොට ඒව පාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ ග්‍රීනිච් වල කාල කලාපයේ බිඳුවයි කියලා මතක තියාගන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ කාල කලාපයේ 5මාරයි කියලා මතක තියාගන්න. ඒක ඇති. හරි. ඒ දෙක මතක තියාගත්තා නම් ඇති. වෙනත් රටක හරිය නැත්නම් වෙනත් ප්‍රදේශය සම්බන්ධයෙන් ගානේ සම්බන්ධ කරලා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශය හෝ ඒ රටට හෝ ඒ කොටසට අදාළව කාල කලාපය අනිවාර්යයෙන්ම PAP එකේ දෙනවා. දැන් මේක රටක් එහෙම ප්‍රදේශයක් නම් කරලත් නැහැ. අපිට කෙලින්ම දීලා තියෙනවා ගානේ කාල කලාපයේ ඍණ 3යි කියලා. එතකොට ඍණ 3යි නම් මේ පෙරවරු 8:45 කියන වෙලාවෙන් පැය 3ක් අඩු කරන්න ඕන. හරි පැය 3ක් අඩු කරන්න ඕන. එතකොට 8:45න් අඩු කරන්න ඕන පැය 3ක්. හරි. එතකොට මෙතන 5යි, මෙතන 4යි, මෙතන 8න් 5 ගියාම 5යි. එතකොට උත්තරේ එන්නේ පෙරවරු 5:45. පෙරවරු කියන එක අනිවාර්යෙන් එන්න ඕන පෙරවරු 5:45. එතකොට මෙතන පැය 12 ආකාරයටම වෙලාව තියෙන්නේ. මේක අපි සම්මත ආකාරයෙන් ලියනවා නම් පැය 24 ක්‍රමයට ලියනවා නම් ලියන්න පුළුවන්. 5යි මෙතන 32 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. 45. එතකොට පැය 24 ක්‍රමයට ලියද්දි පුතේ පෙරවරු 5 කියලා දාන්නේ නැහැ. පැය 12 ක්‍රමයට ලියද්දි තමයි පෙරවරු 5 දාන්නේ. එතකොට මෙතන 32ක් එන්නේ නැහැ. පැය 12 ක්‍රමයට ලියද්දි 1:30ක් තමයි පෙන්නන්න ඕන. right ඊට පස්සේ බලන්න ප්‍රශ්නාංක 15 මල්ලි ළඟ ඇති වෙරළු ගෙඩි ගණන අක්කා ළඟ ඇති වෙරළු ගෙඩි ගණනේ දෙගුණයට 5ක් වැඩියි. මල්ලි ළඟ තියෙන වෙරළු ප්‍රමාණය අක්කා ළඟ තියෙන වෙරළු ගෙඩි ප්‍රමාණය දෙගුණයටත් වඩා 5ක් වැඩි. අක්කා ළඟ ඇති වෙරළු ගෙඩි ගණන 5ක් නම් අන්න අපිට දීලා තියෙනවා අක්කා ළඟ තියෙන වෙරළු ගෙඩි ගණන 5ක් විදියට.
රෝමන අංක 1 මල්ලි ළඟ ඇති වෙරළු ගෙඩි ගන්න කීයද? දැන් මෙතන පුතේ දීලා තියෙනවා අක්ක ළඟ තියෙන ප්‍රමාණය වගේ දෙගුණයටත් වඩා පහක් මල්ලි ළඟ තියෙන වෙරළු ගෙඩි ප්‍රමාණය වැඩි. එතකොට අක්ක ළඟ තියෙන වෙරළු ගෙඩි ගන්න පහක් නම් ඉස්සලම් බලන්න ඕන ඒ පහේ දෙගුණය කියන්නේ කොච්චරක්ද කියන එක. එතකොට 5 වරක් දෙකනේ 10ක් එන්නේ. ඒ වගේ මේ දෙගුණයට වඩා පහක් වැඩි. එහෙනම් මෙතන එකතු වෙන්න ඕන පහක්. ඒතර උත්තරේ කීයද දෙන්නේ? 5 වරක් දෙක 10යි 10 5යි කියන්නේ ඔක්කොම 15යි. එහෙනම් අක්ක ළඟ වෙරළු ගෙඩි පහක් තියෙනවා නම් මල්ලි ළඟ තියෙන වෙරළු ගෙඩි ගන්න කීයද? 15ක් එනවා. හරි. ඊට පස්සේ රෝමන අංක 2 මල්ලි ළඟ හා අක්කා ළඟ ඇති වෙරළු ප්‍රමාණ අනුපාතයක් ලෙස ලියන්න. අනුපාතයක් විදිහට ලියන්න තියෙන්නේ. එතකොට හොඳට බලන්න මේවායි ගාන දුන්නාම මේ නම් දෙක දීලා තියෙන පිළිවෙල. මුලින්ම මල්ලි ඊට පස්සේ අක්කා. එහෙනම් මල්ලි සහ අක්කා ළඟ තියෙන අනුපාතය ලියද්දි මුලින්ම මල්ලිට අදාළ වෙරළු ගෙඩි ගන්න තමයි ලියන්න ඕනේ. එතකොට උත්තරේ එන්නේ 15:5. සාමාන්‍යයෙන් පුතේ මේ වගේ අනුපාතයක් ලියද්දී අපි අනුපාතي සරලම ආකාරයෙන් ලියන්න ඕන. එතකොට 15 සහ 5 කියන සංඛ්‍යා දෙකටම පොදුයි 5. එතකොට අපිට 5න් කපන්න පුළුවන් අනුපාතයේ පද දෙකම පළමු පදේ සහ දෙවන පදේ 5න් කපන්න පුළුවන්. එතකොට අපි දන්නවා 15ට 5 3ක් තියෙනවා. 5ට 5 1යි. එහෙනම් උත්තරේ එන්නේ 3:1 අනුපාතය. උත්තරේ එන්නේ 3:1 අනුපාතය. right. ඊට පස්සේ ප්‍රශ්නාංක 16 V මෙට්‍රික් ටොන් 8යි කිලෝග්‍රෑම් 840ක ප්‍රමාණයක් ලොරි 5කට සමානව පටවා ප්‍රවාහනය කරන ලද ලොරියකට පටවන ලද V ප්‍රමාණය කොපමණද? හරි. බලන්න. දැන් V තොගය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ V තොගය දීලා තියෙනවා අපිට මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8යි කිලෝග්‍රෑම් 840ක් විදියට. හරිද? ලොරි 5කට සමානව මෙන්න මේ V ප්‍රමාණය පටවල අරින්න යනවා. එතකොට මේ ප්‍රමාණය කොටස් කීයකට කැඩෙන්න ඕනද? කොටස් කීයකට කැඩෙන්න ඕනද? කොටස් 5කට සමානව කැඩෙන්න ඕන මෙන්න මේ විදියට. එතකොට එහෙනම් මෙතෙන්දි කරන්න ඕන මොකක්ද? මේ මෙට්‍රික් ටොන් 8යි කිලෝග්‍රෑම් 840 කියන ප්‍රමාණය බෙදන්න ඕන පුතේ 5. හරිද? එතකොට මෙතන අපිට බෙදීම කරන්න පුළුවන් ටොන් සහ කිලෝග්‍රෑම් කියන ඒකක දෙකම සම්බන්ධ කරගෙන. මෙට්‍රික් ටොන් තියෙනවා 8ක් කිලෝග්‍රෑම් තියෙනවා 840ක්. මේක බෙදන්න ඕනේ 5න්. එතකොට 8ට 5 1යි මෙතන 5යි ඉතිරි සංඛ්‍යාව 3යි. ඊට පස්සේ මෙතන මෙට්‍රික් ටොන් 3ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 3000ක්. අන්න සම්බන්ධතාවය මතක් කරගන්න. මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයද? කිලෝග්‍රෑම් 1000. right. එතකොට මෙතන මෙට්‍රික් ටොන් පැත්තෙන් කිලෝග්‍රෑම් පැත්තට 3ක් ගියා කියන්නේ කිලෝග්‍රෑම් 3000කට සමාන වෙනවා. දැන්ටම කිලෝග්‍රෑම් තියෙනවා 840ක්. එතකොට මේ කිලෝග්‍රෑම් 840ට මේ කිලෝග්‍රෑම් 3000ත් එකතු වුණාම වෙනවා ඔක්කොම කිලෝග්‍රෑම් කීයද? 3840ක්. දැන් මෙන්න මේ 3840 බෙදන්න ඕන 5යි. එතකොට අපි දන්නවා 5 වරක් 7 35යි. මෙතන 38ක් තියෙනවා. ඉතිරි 3යි. 34ට ගන්න පුළුවන් පුතේ 5 වරක් 6 30යි. ඉතිරි 4යි. මෙතන බිඳුව ගන්න පුළුවන් 15ට. එතකොට 40ට ගන්නට එනවා 5 වරක් 8. 5 වරකට 40යි ඉතිරි බිඳුවයි. එහෙනම් උත්තරේ එන්නේ මෙට්‍රික් ටොන් 1යි කිලෝග්‍රෑම් 768ක්. කිලෝග්‍රෑම් 768ක්. කිලෝග්‍රෑම් 768ක්. ඊට පස්සේ ප්‍රශ්නාංක 17 මිනිසෙක් ගමනකින් 4න් 3ක් බසයෙන්ද ඉතිරිය පයින්ද ගමන් කළේ. බසයෙන් ගමන් කළ දුර මුළු දුරෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න. අන්න ප්‍රතිශත මතක් කරගන්න පුළුවන්. එතකොට මිනිසෙක් ගමනකින් 4න් 3ක් යනවා බස් එකකින්. ඉතිරිය කියන්නේ 4න් කීයද? 4න් 1ක්. හරි. 4න් 1ක් තමයි පයින් යන්නේ. ඔක්කොම 4න් 4න්නේ ගමන. 4න් 3ක් බසෙන් ගියා කියන්නේ ඉතුරු වෙන්නේ තව 4න් 1යි. ඒ 4න් 1 යන්නේ පයින්. බසයෙන් ගමන් කළ දුර මුළු දුරෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට පුතේ මෙතන මුළු දුර 4ක් නම් බසයෙන් ගමන් කරන්න කොච්චරද? 3ක්. එතකොට මෙතන පයින් ගමන් කළ ප්‍රමාණය හොයන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නේ අහන්නේ බසයෙන් ගමන් කළ දුර මුළු දුරෙහි ප්‍රතිශතයක් ලෙස.
එතකොට 4න් 3 කියන භාගය ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් මේ 4න් 3 කියන භාගය ගුණ කරන්න ඕන 100ට 100. හොඳට මතක තියාගන්න. භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරද්දී ගුණ කරන්න ඕන 100ට 100. එතකොට මෙතන මේ භාගයේ හරේ තියෙනවා 4ක්. ලවයේ තියෙනවා 3ක්. මේ ගුණ කරන්නේ 100ට 100. එතකොට මේ 100ට 100 කියලා කියන්නේ 100 අපි සලකන්න ඕන උඩින් තියෙනවා විදියට. හරි. මේක ලවයේ විදියට ගන්න ඕන. මොකද 100ක් කියලා කියන්නේ 100ට එකනේ තියෙන්නේ. 100ට එක තියෙන්නේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 100 උඩ 4 යට විදිහට උඩ යට කපන්න තියෙන්නේ 4ට 4 ඒවා 1යි 100ට ගන්න පුළුවන් 4 ඒවා 25ක් 25 ගුණ කරන්න ඕන 3යි 25 ඒවා 3ක් කියන්නේ 75යි. එහෙනම් උත්තරේ එන්නේ 175. ඒ කියන්නේ ඒ ගමනේ 175ක් මේ මිනිස්සයා ගිහිල්ලා තියෙන්නේ බස් එක පාවිච්චි කරලා බසෙන් තමයි 175ක් ගිහිල්ලා තියෙන්නේ ගමනේ මුළු දුරින්. ඊට පස්සේ ප්‍රශ්නාංක 18 අංශක 80 අංශක 105 අංශක 70 හා අංශක 100 යන කෝණ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරේ අගයන් බව සමන් පවසයි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ කියලා කියනවා සමන්. ඔබ එයට එකක වන්නේදයි හේතු දක්වන්න. එකක වෙනවද නැද්ද කියලා කියන්නත් ඕන හේතු දක්වන්නත් ඕන. ඒතර අපි දන්න දෙයක් තමයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 180ක් නෙමෙයි අංශක 360ක්. එතකොට අපි දන්න දෙයක් තමයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 360යි. එතකොට මෙන්න මේ දීලා තියෙන කෝණ හතරෙම එකතුව ගන්නයි කරන්න දී. අපිට පුළුවන් පැත්තකින් එකතු කරන්න මේ කෝණ වල අයික්‍ය අංශක 80 අංශක 105 අංශක 70 අංශක 100. හරි. එතකොට එන්නේ මෙතන 5යි 8යි 7යි 15න් 15ම ඉතිරි 1යි මෙතන 3යි. අංශක 355ක් එන්නේ. එතකොට අංශක 355ක් එනවා නම් උත්තරේ මොකද වෙන්නේ? හරියට වෙන්නේ 360ක් එන්න ඕන එකතු චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. එහෙනම් අපිට ගන්න පුළුවන් සමන්ගේ ප්‍රකාශනයට එකක නොවේ කියන. එකක වෙන්න බෑ. එකක නොවේ. හරි. එකක නොවේ හේතුව දක්වන්න ඕනේ. හේතුව මොකක්ද? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ අයික්‍ය අංශක 360ක් වන නිසා. මෙතන එකතුව තියෙන 355යි. මේ එකතුවත් අනිවාර්යෙන් මෙතන පෙන්නන්න එකතුව අරගෙන 355ක් එන්නේ. එතකොට අපිට හේතුව විදිහට ලියන්න පුළුවන්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 360ක් වන නිසා කියලා මෙතන. පැහැදිලිද? අපි දැන් බලමු පුතේ ප්‍රශ්නාංක 19 12යි mn ධන 9යි n. මෙම ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න. සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න ඕන. එතකොට මේ විදිහේ ප්‍රශ්නයක් දුන්නාම මුලින් බලන්න මේ ප්‍රකාශනයේ තියෙන මේ 12යි mn සහ 9යි කියන පදවල පොදු පද මොනවද කියන එක. එතකොට මුලින්ම මෙතන සංඛ්‍යාවෙන් ගන්න ක්ලේසි පොදු පදය සංඛ්‍යා දෙක බලන්න 12 තියෙනවා 9 තියෙනවා. එතකොට 12 සහ 9 කියන සංඛ්‍යා දෙකටම පොදු සංඛ්‍යා විදිහට අපිට ගන්න පුළුවන් කීයද? 3 ගන්න පුළුවන්. මොකද 12ට 3 ඒවා 4යි 9ට 3 ඒවා 3යි. එතකොට සංඛ්‍යාව පොදු සංඛ්‍යාව විදිහට ගන්න පුළුවන් 3. ඊට පස්සේ බලන්න බීජීය පද වලින් පොදු පද මොනවද කියලා. මේ පද දෙකේම 12යි mn වලයි 9යි n කියන මේ පද දෙකේම තියෙනවා n කියන පදේ. එහෙනම් මෙතන 3යි n ගන්න පුළුවන් අපිට මේ ප්‍රකාශනයේ තියෙන පද දෙකේම පොදු පදේ විදියට. හරි. ඊට පස්සේ මෙතන වරහණක් දාලා දෙවෙනි සාධකය අපි දැන් ලියන්න යන්නේ 12යි mn බෙදන්න 3යි n වලින්. 12යි mn බෙදන්න 3යි n වලින්. එතකොට 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි n ට n කැපෙනවා. ඉතුරු වෙන්නේ 4යි. අන්න ඒක තමයි මෙතන එන්නේ. එතකොට මෙතනදී අපි මේක චෙක් කරගන්න පුළුවන් හරියටම උත්තරේ හරිද කියලා. මෙතන 3යි n 4යි n වෙන ගුණ කරාම එන්නේ 12යි n. 3 වරක් 4 12යි. ඊළඟට මෙතන පුතේ ඉතුරු වෙන්නේ m. හරිද? අන්න එතකොට චෙක් කරගද්දි එතන ප්‍රශ්නයක් මොකක්ද අල්ල ගන්න පුළුවන්. තේරෙනවද? මෙතන 4යි m තියෙන්නේ. එතකොට 3 වරක් 4 12යි. n ගුණ කිරීම m කියන්නේ mn. සාමාන්‍ය අපි ඇල්ෆබෙට් එකේ ඕඩර් එකට යන්නේ n ගුණ කිරීම m එක nm කියලා ලියන්නේ. සාමාන්‍ය අපි ලියන්නේ mn විදිහට. ඊළඟට මෙතන ධන 9යි n තියෙනවා. එතනත් අපිට පුළුවන් 9යි n බෙදන්න 3යි n වලින්. මෙතන 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි n ට n කැපෙනවා. ඉතුරු n උත්තරේ විදිහට 3ක්. එතකොට මෙතන ගණිත කර්මයේ ධන එතකොට ඉන්නේ ධන 3ක්. මෙතනත් අපිට චෙක් කරන්න පුළුවන් උත්තරේ හරිද කියලා. 3යි n ගුණ කිරීම 3 වරක් 3 9යි. මෙතන n එක තියෙනවා නම් මෙතනත්
9යි n එන්නේ. එතකොට සාධක දෙක ගුණිතයක් විදිහට අපි ලිව්වා 3යි n එක සාධකයක් අනිත් සාධකය 4යි m ධන 3. හරි ඊට පස්සේ ප්‍රශ්නාංක අපි බලමු 20 දිග සෙන්ටිමීටර් 12ක් හා පළල සෙන්ටිමීටර් 6ක් වන ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් දිග සෙන්ටිමීටර් 3 හා පළල සෙන්ටිමීටර් 2 වන ඍජුකෝණාශ්‍රාකාර කැබලි කීයක් කැපිය හැකිද? හරි අපි බලමු ඇදගෙන මේක. අපිට දීලා තියෙනවා ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 12ක් විදිහට පළල සෙන්ටිමීටර 6ක් විදිහට. මෙන්න මේක අපි කපන්න ඕන සෙන්ටිමීටර් 3යි 2 කැබලි විදිහට. දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2යි ඍජුකෝණාශ්‍රාකාර කැබලි විදිහට. හරි අපි කපලා බලමු කොටස් වලට. මම මෙතන මේ ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලේ සෙන්ටිමීටර් 12ක් තියෙනවනේ දිග. අන්න ඒ පැත්තට මම ගන්න සෙන්ටිමීටර් 3 දිග එන විදිහට. එතකොට මේ 12 කැඩෙනවා කොටස් 4කට. මෙතන 3යි මෙතන 3යි මෙතන 3යි. මෙතනත් 3යි. 3 වරක් 4 12ක් වෙනවා එතකොට. ඊළඟට මම ගන්නවා මේ කුඩා ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ලේ පළල දෙක මෙන්න මේ අතට. එතකොට මෙතන 2යි මෙතනත් 2යි. දෙකේ 3ක් වෙනවා. එතකොට මේව සමානව යන්න ඕන මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මෙතන 2යි මෙතන 2යි මෙතනත් 2යි. පැහැදිලි. දැන් මේ එක අර එතකොට මේ එක ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ලක් ගත්තොත් මේ කුඩා කැබැල්ලක දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2යි. මෙතන ගත්තත් දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2යි. මෙතනත් දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2යි. පැහැදිලි. එතකොට මේ හැම කැබැල්ලකම දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2ක් එන්නේ. බලන්න දැන් කැබලි කීයක් කපන්න පුළුවන්ද මේ විදියට? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හරි ඕගලන්ට පුතේ මේක මෙහෙම එකින් එක ගයින්න ඕනෙත් නෑ. මේ පැත්තට මේ දිග අතර ගත්තොත් 4යි පළල අතර ගත්තොත් 3යි. 4 වරක් 3 12යි. එතකොට අපිට පුළුවන් ඍජුකෝණාශ්‍රාකාර කැබලි කපා ගන්න 12ක්. හරි මේක ඕනනම් මෙහෙම පුතේට හිතන්නත් පුළුවන්. මෙහෙම දිග අතර 12ක් තියෙනවා පළල අතට 6ක් තියෙනවා සෙන්ටිමීටර්ස් වලින්. දිග අතට දෙකේ කෑලි ඕනනම් කපන්න පුළුවන්. දෙකේ කෑලි කැපුවොත් 6ක් එනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙන්න මේ අතර මෙහෙම කෑලි 6කට කපනවා කියලා ගන්නත් පුළුවන්. එතකොට මෙතන එක කෑල්ලක් එන්නේ සෙන්ටිමීටර් 2කට. එක් කොටසක් එන්නේ සෙන්ටිමීටර් 2 ගානේ. ඊළඟට මේ අතර ගන්න පුළුවන් මෙහෙම සෙන්ටිමීටර් 3ක්. මෙතන 3යි මෙතන 3යි. අන්න එතකොට එහෙම ගත්තත් මොකද වෙන්නේ? දිග සෙන්ටිමීටර් 3යි පළල සෙන්ටිමීටර් 2ක් එනවා. එක ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ල. පැහැදිලි. එහෙම ගත්තත් උදේ මොකද වෙන්නේ? මේ අතර කොටස් 6යි මේ අතර කොටස් 2යි. 6 වරක් 2 ඒත් වෙන්නේ කීයද? 12යි. ඒක නිසා කොහොම ගත්තත් අපිට මේ දිග සෙන්ටිමීටර් 12ක් හා පළල සෙන්ටිමීටර් 6ක් වන ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලෙන් දිග සෙන්ටිමීටර් 3 හා පළල සෙන්ටිමීටර් 2 වන ඍජුකෝණාශ්‍රාකාර කැබලි කපන්න පුළුවන් 12ක්. පැහැදිලි.